guys, welcome to කියලා පිළිගන්නවා අලුත්ම කියන vlog video එකකට. ඉතින් අද ඔයාලා thumbnail එකේ දැක්ක විදිහට අපි යන්න හදන්නේ ඉතින් රත්නෑල්ල බලන්න. ඉතින් අපි උදේම මෙන්න මේ විදිහට අපි වාහන දෙක තමයි යාවි. ඉතින් අපි නැන්දලාගේ. ඉතින් අපි මේ විදිහට වාහන උදේම පිටත් වුණා. පිටත් වෙලා අපි කොහොම හරි මහියන්නේ කවුනක් පාස් කරගෙනම මහවිදුලි ගඟ තුලින් පාලමෙන් අපිට යන ගමන් ඉන්නේ. ඉතින් රත්නෑල්ල ගොඩක් කට්ටිය ගිහින් තියෙන කට්ටියත් ඉන්නවා. ඉතින් ගිහින් නැති කට්ටියත් බලා ගන්නත් එක්කම තමයි වීඩියෝ දාන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි මහවිදුලියෙන් ගිහිල්ලා ඉතින් හසලකේම පාස් කරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ගියාට පස්සේ තමයි රත්නෑල්ල තියෙන්නේ. ඉතින් උදේම මෙන්න මේ විදිහට එනකොට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් හොඳ දේශගුණයක් අපි යන දවසේ තිබ්බා. ඉතින් මෙන්න මේ විදිහට අපි දෙන්නකින් පිටත් වුණා. ගියපාර තිබ්බල මේ පාලනට ගෑවෙන්නේ වතුර තිබ්බලනේ. නෑ. ආමනන්ද මීමුරකින් තියනද? හරි යාළුවනේ, ඉතින් අපි මෙන්න මේ විදිහට හසලක කිට්ටු කරලා ඇවිල්ලා මෙන්න මේ විදිහට රත්නෑල්ලට තියෙන මෙන්න මේ පාරේ දාලා ආවට පස්සේ කිලෝමීටර් 4ක් විතර ආවා. ඉතින් ඇවිල්ලා ඔන්න ඔය විදිහට ශ්‍රී සම්බුද්ධ ජයන්ති කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා මහා විහාරය කියලා. ඉතින් මෙන්න මේ පාලමෙන් ගිහිල්ලා දකුණු පැත්තට තමයි යන්න තියෙන්නේ රත්නෑල්ලට. ඉතින් අපි මෙතෙන්ට ඇවිල්ලා ටික වෙලාවක ඉතින් ඉඳලා වටපිට බලලා ඉතින් අපි ඊට පස්සේ තමයි යන්න කියලා හිතුවේ. ඉතින් යාළුවනේ හරි යාළුවනේ, ඉතින් අපි එතනින් පස්සේ මෙන්න මේ විදිහට පොඩි පඩු පාරක් තියෙනවා. ඉතින් මෙන්න මේ පාරේ ඇවිල්ලා තමයි එන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම යාළුවනේ ඔයාලා උඩට ආවට පස්සේ ඔයාලට පාකින් කරන්න තැන් දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතන යනකොටම හම්බ වෙනවා මෙන්න මේ හරිය මේ බෝඩ් එක ගහලා තියෙන හරියම පාකින් නාගේ. ඉතින් අපි එතන තමයි පාක් කරලා මෙන්න මේ විදිහට යන්න පිටත් වුණේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා දැනගන්න ඕනේ මෙතන පාකින් දෙකක් තියෙනවා. ඉතින් ඔතන පල්ලෙහාත් පාකින් එකක් තියෙනවා. ඒ වගේම උඩහත් පාකින් එකක් තියෙනවා. ඉතින් මේ උඩහ පාකින් එක දානොත් අපි පල්ලෙහා පාකින් එක දාලා තමයි අපි කට්ටියම ඉතින් මෙන්න මේ විදිහට යන්න ගමන පිටත් උනේ. ඉතින් යන්නේ මෙතනට ආවට පස්සේ මෙන්න මේ වගේ ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. ඉතින් මෙතනින් අපි ටිකට් උත් අරන්ම තමයි යන්න ඕනේ.
ටිකට් එහෙම අපි අරගෙන මෙන්න මේ විදිහට ඇත්තටම ගෙවල් වල ළඟින් යන්න මෙන්න මේ කවුරු ආයෙත් යන්න පාරක් තියෙනවා. ඉතින් මේ තියෙන කර්ණාල වෙන දොළ පාර වතුර පාරක් ඉතින් එක එක්කෙනා එන්න පාලම හෙල්ලෙනවා ඈ. ඔව් දාන්න. හෙල්ලන එක්කෙනෙක් එන්න. අනේ පුතේ ෆොටෝ එකක් ගන්නකෝ. ඒ එන කොට. ඔය නේ. එක එක්කෙනා දෙන්න කියන්නේ. අයන්න. ඒක දෙල්ලන්නේ. ඔව්. ඇත්ත. පුතේ. අය අගේෂ්. අගේෂ් එක ගන්නකෝ. දරුවා. මේ පුතේ අරමුණ ගන්න. ඔන්න ඉතින් යාළුවනේ අපි රත්නපුර කිට්ටුව තමයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ රත්නපුර පල්ලෙහා කොටස තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් උඩහට යන්න තව උඩහාන් පාරක් තියෙන. ඉතින් අනිවාර්යයෙන්ම එතන ළඟට යන්න පුළුවන්. ඉතින් ඔයාලට මම එතනින් ගිහලා පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට පල්ලෙහාක් තියෙනවා වෙනම තැනක්. ඉතින් යූබ් එකක්. ඉතින් අනිවාර්යයෙන් මෙතනට විතරක් නෙමෙයි උඩහට යන්නත් පුළුවන්. ඉතින් අපි මෙතනට ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා ඉතින් මෙතනින් ගියා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මාරම ලස්සන වතුර පාරක් තමයි මෙතනින් ගලාගෙන යන්නේ. ඉතින් මෙතන නාවට පස්සේ අතර නාන්න තරම් හිතන තරම් මාරම කෝල් වතුර ටිකක් තියෙන. ඉතින් අපි ඉතින් මෙතනත් ටික වෙලාවක් ඉඳලා ඉතින් අපි ෆොටෝස් ටිකක් එහෙම අරගෙන අපි උඩහට ඉතින් යනවා. ඔතනින් බෑ.
හරි යාළුවනේ ඉතින් ඊට පස්සේ අපි යන්න හිතාගත්ත උඩට. ඉතින් මෙන්න මේ විදිහට පොඩි පාලමකින් යන්න උඩට පාරක් තියෙනවා. ඉතින් එන්නේ පාර තමයි දියවලු මේ රත්නැල්ල කිට්ටුවටම යන්න තියෙන පාර. ඉතින් මට දියලුම කියලා කියන්නේ මම කලින් ගියා දියලු මැල්ල. ඉතින් මේ වීඩියෝ එකත් අනිවාර්යෙන් channel එකේ තියෙනවා. කැමති කවුරුන අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් බලන්න. මේ ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට පඩිපෙළකින් තමයි උඩට යන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙහෙට අර දික්ට කේස් එකත් එක්ක ඈන ගස් ගොඩක් ගලවන් ගිහිල්ලා තියෙනවා. වලට බලා ගන්න පුළුවන් වුණා කලින්. අර පානේ ආපු ඇලති ගියාපු පාර එහෙම පොඩ්ඩක් ගැට වෙලා තිබේ. ඉතින් මෙහෙටත් හොඳටම බලපාලා තියෙනවා ඒ කේස් එක. ඉතින් මේ පාරවල් එහෙම සමහර තැන්වල ගස් එහෙමත් වැටලා තිබ්බා. ඉතින් ඔයාලා ඒවා දකින්න නැත්නම් ඉතින් කොහොම වුණත් ඉතින් මේ සුන්දරත්වය නැති වෙලා නැහැ. මොන පිට්ටනේ මොනවා ආවද ඉතින් ඒ වුණාට බලමු අපි උඩහට ගිහලා කොයි වගේ view එකක්ද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් යාළුවනේ ඔයාලා බලා ගන්න පුළුවන් මාරම ලස්සන view එකක් තමයි මෙතනට පේන්න තියෙන්නේ. ලොකු ගල් ජාලාවක් මැදින් තමයි මේ විදිහට මම මෙතන ඉස්සරහටම ආවේ. ඉතින් ගොඩක් කට්ටියට එන්න අමාරුයි. නමුත් මම මේ ගල් වලින් ගල් වලට නැගගෙන මෙන්න මේ ඉස්සරහ ළඟටම ආවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් අහසින් කඩාපාත් වෙන මාරම ලස්සන view එකක් වගේ මෙතන. හරි යාළුවනේ ඉතින් අපිට මෙහෙම බල ඉන්නොත් නාන්න හිතනවා. ඉතින් එහෙම වතුරට ගන්න නාගත්තා. ඉතින් ඊට පස්සේ අපිට ඉතින් එන්න තමයි තියෙන්නේ. මෙතන මොකුත් කියන්න නෑ යාළුවනේ. මෙතන ආවට පස්සේ මාරම කෝල් වතුරට එකක් තියෙන්නේ. ආව තියෙන ගමන් මහන්සිය ඔක්කොම එන්නත් එක නාලම යන්න ඕනේ. ඉතින් ඒක ආයි කියන්න හැමතැනම ෆීල් එකක් තියෙන. ඉතින් මෙතන වතුරත් කෝල් සෑහෙන්නම. ඉතින් මෙතන තියෙන වතුරත් පිරිසිදු වලට දරා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපි නාලා ඉතින් ඊට පස්සේ කොට වුණා. ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක මෙතනින් එන්න එකට යමු. ඉතින් අදට අපි රත්නැල්ල මෙතනින් නාලා හැම ඉතින් යන්න තමයි හදන්නේ. ඉතින් යාළුවනේ channel එක බලන වික්‍රමන් channel එක subscribe කරලා support එක දෙන්න කියලා ආදරෙන් ඉන්නවා. ඒ වගේම ඉස්සරහට දාන අලුත් වීඩියෝ බලන්න ඕන නම් channel එක subscribe කරලා notification bell එක all කරලා තියාගන්න. ඉතින් ඉස්සරහට අලුත් වීඩියෝස් ටිකක් බලන්නත් එක්කම ඉතින් channel එකේ වීඩියෝස් එක බලුවාම මට ආදරෙන් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමින් හැමෝටම ජය වේවා. සුබ දවසක්.